සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් වෙනද වගේම අදත් අලුත් වීඩියෝ එකකින් අද අපි හමුවන්නේ. එහෙනම් වීඩියෝ එක අවසානයේ තෙක් රැඳිලා සිටින්න කියලා මම ආරාධනා කරනවා ඔයාලා හැමෝටම. අද මම ඔයාලට කියන්න යන්නේ ලෝකයේ තියෙන විශාලතම වනාන්තර කිහිපයක් ගැන. ඉතින් යාළුවනේ 10 වෙනි ස්ථානයට තියෙන විශාලතම වනාන්තරය වෙන්නේ මොන්ටිවර්ඩ් ක්ලවුඩ් ෆොරස්ට් රිසර්ව් කියන වනාන්තරය. මේක වර්ග කිලෝමීටර් 105ක විශාලත්වයෙන් පිහිටනවා. ඒ වගේම 9 වෙනි ස්ථානය කින්බලු නැෂනල් පාර්ක් වර්ග කිලෝමීටර් 754ක විශාලත්වයකින් සමන්විතයි. 8 වෙනුවට ඩේන්ට්‍රී රේන් ෆොරස්ට් වර්ග කිලෝමීටර් 1200යි. 7 වෙනි ස්ථානය ට්‍රොපිකල් රේන් ෆොරස්ට් එනම් වර්ග කිලෝමීටර් 19223ක් සහිත මෙම වනාන්තරයේ පිහිටනවා. ඒ වගේම තමයි යාළුවනේ පොසාවස් රිසර්ව් කියන විශාලතම වනාන්තරය 6 වෙනි ස්ථානයට හිමිකම් කියනවා. මෙය වර්ග කිලෝමීටර් 20000කින් සමන්විතයි. වර්ග කිලෝමීටර් 68000කින් සමන්විත ටොංගස් නැෂනල් පාර්ක් එක 5 වෙනි ස්ථානයේ හිමි කරගන්නවා. ඉතින් යාළුවනේ 4 වෙනි ස්ථානයට විශාලතම වනාන්තරය වෙන්නේ වැල්ඩිවන් ටෙම්පරේට් රේන් ෆොරස්ට් එක. ඉතින් මේක වර්ග කිලෝමීටර් 160248කින් සමන්විතයි. ඒ වගේම 3 වෙනි ස්ථානය නිව්ගිනියා රේන් ෆොරස්ට් වර්ග කිලෝමීටර් 268100කින් සමන්විත වෙනවා. ලෝකයේ දෙවෙනියටම විශාලතම වනාන්තරය වෙන්නේ ද කොංගෝ රේන් ෆොරස්ට් වර්ග කිලෝමීටර් මිලියන 3.7ක් සමන්විත. අවසානයේට අංක 1 වෙන්නේ, ඒ කියන්නේ ලෝකයේ විශාලතම වනාන්තරය වෙන්නේ ඇමසන් වනාන්තරය. වර්ග කිලෝමීටර් මිලියන 6.7ක් වෙනවා. එහෙනම් නැවතත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු. සුබ දවසක්. ගිහින් එන්නම්.